භාණ්ඩ ගණනාවකට ශ්‍රී ලංකා යුද හමුදාවට වියලි ආහාර ද්‍රව්‍ය සැපීමේ ටෙන්ඩරය සඳහා ලන්සු කැදවීම සිද්ධ කරනවා වෙනත් අයෙකුට ලබා දීම කරනවා ඒ ලබා දෙන සමාගම ඇවිල්ලා අඩුම මුදලට ඒ ලන්සුව ලබාගත් සමාගම නෙමෙයි මේ සම්බන්ධයෙන් නෛතික ක්‍රියාමාර්ග ගන්නෙ නැත්නම් ඉදිරියේදී ජනාධිපතිවරයා ලිඛිතව දැනුවත් කළා අපේ ක්‍රියාමාර්ග සිවිල් ක්‍රියාකාරකයන් විදිහට අපි ගන්නවා මොකද අපිට වටිනවා මේ රටේ බදු මුදල් මේ වගේ ප්‍රසම්පාදන කුක්කන්ට අර කලින් ආණ්ඩුවල රඟ දක්වපු නාට්‍ය නම් රඟ දක්වන්න දෙන්නේ නැහැ කියන එකත් අපි කියනවා. අනුරට හොරෙන් යුද හමුදා ප්‍රසම්පාදන ටෙන්ඩරයකින් ගසා කෑම් සිදු කර ඇති බව සිවිල් බුද්ධි පෙරමුණේ කැඳවුම්කරු සංජය මහවත්ත සඳහන් කරනවා. ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ ප්‍රසම්පාදන කුක්කන්ට නාට්‍ය රඟ දක්වන්න ඉඩ නොදෙන බවයි. පහුගිය ආණ්ඩුව ගැන කතා කරනවා නම් 90ක් විතර ප්‍රසම්පාදන කටයුතු තමන්ගේ නෑදෑ හිත මිත්‍රාදීන්ට ඥාතීන්ට ඥාති සංග්‍රහ යටතේ තමයි සිද්ධ වුනේ. ඉතින් ඒ දවස්වල කතා කරනවා නම් දවසේ පැය 24න් පැයෙන් පැයට කතා කරන්න තරම් මාතෘකා තිබ්බේ හින්දා අපි මහා පරිමාණයෙන් මේ පිළිබඳව කතා කළේ නෑ. ಜಾති ද්‍රෝහී ආණ්ඩු පන්නලා දැන් මේ නව රජයක් ඇවිල්ලා තියෙන්නේ. අපි බිලියන 1ක වාර්ෂික ලාභයක් අත්පත් කර දෙන්නට කටයුතු කරනවා අද දවසේදී මේ කතා කරන මේ ටෙන්ඩර් අවභාවිතාව සම්බන්ධයෙන්. මේ ටෙන්ඩර් අවභාවිතාව නිසා එහෙම නැත්නම් මේ අඩුම ලන්සුවට ගියපු ටෙන්ඩරයක් ප්‍රතික්ෂේප කිරීමක් නිසා වාර්ෂිකව රජයට අහිමි වන මුදල බිලියනයක පමණ මුදලක් බවට පත් වෙලා තියෙනවා. මේ ප්‍රසම්පාදන කටයුත්ත එහෙම නැත්නම් මේ ටෙන්ඩරය යුද හමුදාවට ආහාර සැපීම උදෙසා ක්‍රියාත්මක වෙච්ච ප්‍රසම්පාදන කටයුත්තක් වියලි ආහාර ලබා දීම උදෙසා තමයි මේක ක්‍රියාත්මක වෙන්නේ 2025 ජූනි 30 දිනමින පුවත්පත මගින් ප්‍රකාශයට පත් කළා ආරම්භ කරපු ප්‍රසම්පාදන කටයුත්ත තමයි මේ අද දවස වෙන විට ප්‍රශ්න සහගත වෙලා තියෙන්නේ. එතකොට මේ ප්‍රසම්පාදන කටයුත්ත එදා දවසේ එහෙම නැත්නම් 2025 ජූනි 20 තමයි ඒක ප්‍රසිද්ධියට පත් කරන්නේ. ප්‍රසිද්ධියට පත් කළා ටෙන්ඩර් කැඳවලා මේ ලන්සු විවෘත කිරීම සිද්ධ කරන්නේ 2025 ජූලි 15 වෙනිදා උදේ 10ට පමණ මේ ලන්සු විවෘත කිරීමේදී කාණ්ඩ 105ක් යටතේ තමයි මේ ලන්සු කැදවීම සිද්ධ කරන්නේ. ඒ කියන්නේ වියලි ආහාර ද්‍රව්‍ය කාණ්ඩ 105කට ලන්සු කැදවීම සිද්ධ කරනවා. මේ 105න් ඒ කාණ්ඩ 36ක් අඩුම මුදලට ලන්සුව ඉල්ලූ සමාගම් වෙත ලබා දෙනවා. මේ වෙනකම් මේ කාර්යය නිවැරදි ආකාරයට යනවා. මෙතන මෙන්න මේ අඩුම මුදලට ලන්සුව ලබා දීම, ලන්සු කැදවීම, ඒ සියලු දේවල් નિયમિત ආකාරයට සිද්ධ වෙනවා විතරක් නෙමෙයි. මේ කාණ්ඩ 36කට ලන්සුව ලබාගත් සමාගම විශේෂයෙන්ම මණ්ඩල ගණනාවකින් ලන්සු ඇගීමේ මණ්ඩලය සහ ඉහළ ස්ථාවර මට්ටමේ ප්‍රසම්පාදන මණ්ඩලය මගින් මේ ටෙන්ඩරය අනුමත කිරීමක් සිද්ධ කරනවා. හැබැයි ඊට පස්සේ මොකද්ද වෙන්නේ? මෙන්න මේ ටෙන්ඩරයට අදාළව ප්‍රසම්පාදන අභියාචනා මණ්ඩලයට ලැබිච්ච යම්කිසි ඉල්ලීමක් නිසා මේක ප්‍රතික්ෂේප කරන තැනටපත් වෙනවා. අද වෙන විට මේ අඩුම මුදලට ඒ ලබා දීපු ලන්සුව ප්‍රතික්ෂේප කිරීමක් සිද්ධ කරලා තියෙනවා. සිද්ධ කරන්නේ ප්‍රසම්පාදන අභියාචනා මණ්ඩලය මගින්. හැබැයි අපිට තියෙන කාරණාව තමයි භාණ්ඩ ගණනාවකට ශ්‍රී ලංකා යුද හමුදාවට වියලි ආහාර ද්‍රව්‍ය සැපීමේ ටෙන්ඩරය සඳහා ලන්සු කැදවීම සිද්ධ කරනවා. ලන්සු කැදවීම නියමිත පරිදි කරගෙන යනවා. අඩුම මිලට ලන්සුව ලැබිච්ච ආයතනයට ලන්සුව ලබා දෙනවා. ලන්සුව ලබා දීලා මේක සැපයීම ආරම්භ වෙන්න ඕන මෙන්න කියලා තියෙද්දී මේකට අභියාචනාවක් ඉදිරිපත් කළා. ඒ ප්‍රසම්පාදන කටයුත්තේ අභියාචනා කමිටිය මගින් මේ ලන්සුව තහනම් කිරීමකට ලක් කරනවා. එහෙම නැත්නම් වෙනත් අයෙකුට ලබා දීම කරනවා. ඒ ලබා දෙන සමාගම ඇවිල්ලා අඩුම මුදලට ඒ ලන්සුව ලබාගත් සමාගම නෙමෙයි. එතකොට අපි විශ්වාස කරන අන්දමට මේ ලන්සු දෙක අතර පරතරය වාර්ෂිකව වටිනාකමක් විදිහට ගත්තොත් බිලියනය ඉක්මවා යන අගයක් බවට පත් වෙනවා. ඉතින් මම අහන්නේ වර්තමාන ජනාධිපතිවරයාගෙන් අපි අහනවා ජනාධිපතිතුමනි ඔබ දන්නවද මේ සම්බන්ධයෙන්? ඔබ නොදන්නවා නම් ඔබ දැනුවත් කිරීම උදෙසා තමයි මේ සියලු කටයුත්ත කළේ. ඒ වගේම මංගාව තියෙනවා ලිඛිතව මේ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ ලිඛිතව මේකට අස්සන දාලා තියෙන්නේ සම්පත් තුය්‍යකොන්තා මහතා.
කවුරුත් දන්නවා. ඔහු ලේකම්වරයා ආරක්ෂක අමාත්‍යාංශයේ මේ ප්‍රසම්පාදන කටයුත්තේදී මේ ටෙන්ඩරේ ප්‍රදානය කිරීමේ ලිපිය තමයි මේ මංගාව තියෙන්නේ මේ භාණ්ඩ 36ට. හැබැයි ඊටත් උඩින් දැන් ලොක්කෝ ඉන්නවා කියන එක තමයි අපිට ආරංචි වෙලා තියෙන්නේ. මේ රජයත් මේ විදිහට යම් කිසි කණ්ඩායම් එකතු වෙලා මේ මහජන මුදල් නාස්ති කිරීමට කටයුතු කරනවා නම් ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුවත් විය යුතුයි. ජනාධිපතිවරයා දැනුවත් කිරීම උදෙසා තමයි කියන්නේ. මට 100% විශ්වාසයක් තියෙනවා ජනාධිපතිතුමා මේ සම්බන්ධයෙන් දැනුවත් නැහැ. හැබැයි සිවිල් ක්‍රියාකාරිකයන් විදිහට අපි ඉන්නේ යුතුයකම ඉෂ්ට කරන්න. අපි හැමදාමත් ජනතාවගේ පැත්තෙන් බලලා මේ රටේ බදු මුදල් ඉතුරු කර ගැනීම උදෙසා තමයි මේ සටන කරන්නේ. මාධ්‍ය හමුවට ඇවිල්ලා අපේ මේ හරඹයන් අපි දක්වන්නේ මේ රටේ බදු මුදල් එකතු කර ගැනීම, එහෙම නැත්නම් බදු මුදල් ඉතුරු කර ගැනීම උදෙසා මේ සම්බන්ධයෙන් රජයේ වගකිය යුතු ඉහළ අංශයන් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ කරුණාකරලා මේ සම්බන්ධයෙන් ඉදිරියේදී නෛතික ක්‍රියාමාර්ග ගන්න කියලා අපි ඉල්ලා සිටිනවා. මේ සම්බන්ධයෙන් නෛතික ක්‍රියාමාර්ග ගන්නේ නැත්නම් ඉදිරියේදී ජනාධිපතිවරයා ලිඛිතව දැනුවත් කළා අපේ ක්‍රියාමාර්ග සිවිල් ක්‍රියාකාරකයන් විදිහට අපි ගන්නවා. මොකද අපිට වටිනවා මේ රටේ බදු මුදල්. මේ රටේ අහිංසක ජනතාව තමන් කන පරිප්පු ඇටේට හාල් ඇටේට බදු ගෙවලා මේ දේවල් මේ රජයට ආරක්ෂක අමාත්‍යාංශයට ආරක්ෂක පිරිවැය, අධ්‍යාපන පිරිවැය, සෞඛ්‍ය පිරිවැය ඉතුරු කරගන්න කටයුතු කරනවා නම් මේ වගේ ප්‍රසම්පාදන කුක්කන්ට මේ මුදල් වලට වහල් වෙලා මං හිතන්නේ කාගේ හෝ අතමාරුවකට වෙන්නේ නැති මේක වෙලා තියෙන්නේ. යම්කිසි තනි පුද්ගලයෙකුගේ අවශ්‍යතාවයකට වගේ වෙන්න පුළුවන් මේක වෙලා තියෙන්නේ. මේ වගේ ප්‍රසම්පාදන කුක්කන්ට අර කලින් ආණ්ඩුවල රඟ දක්වපු නාට්‍ය නම් රඟ දක්වන්න දෙන්නේ නැහැ කියන එකත් අපි කියනවා. ඒ වගේම ආරක්ෂක ලේකම්තුමනි, තුය්‍ය කොන්තා මැතිතුමනි, ඔබතුමාගේ අවධානය පිණිසයි, ඒ වගේම ජනාධිපතිතුමනි ඔබතුමාගේ අවධානය පිණිසයි අපි සීරුවෙන් ඉන්නවා ඉදිරියේදී මේ ටෙන්ඩරේට මොකද්ද උනේ කියන එක සම්බන්ධයෙන් සහ මේක අපි දිගින් දිගටම පිටිපස යනවා. අපි පසුපස ගිහිල්ලා මේකට සාධාරණ ඉෂ්‍ය වෙනකන් අපි ක්‍රියාත්මක කරනවා.